හයලුනේ සුබ දවසක්. තවත් අලුත් පණිවිඩයක් කියන්න. මම හිතුවා මේ පණිවිඩේ දැම්ම කිව්වොත් හොඳයි කියලා. ඒකයි මම මේක දාන්නේ. සෞදියලුනේ සිද්ධියක් ළමයි. ඉතින් මේක අපේ රටේ කට්ටියන්ටත් බොහොම වැදගත්. මොකද අපේ මම දන්නවා අපේ කුවේට් එකේ, ඔමාන් වල, සෞදි වල, දුබයි වල එම ගොඩාක් අපේ ඩිලිවරි බොයිස්ලා ඉන්නවා. මේ කම්පැනි වල වැඩ කරන අය. ඉතින් ඒකට තව පොඩි පොඩි මතාම් වල වැඩ කරන අය. ඉතින් ඒගොල්ලන් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න මේ වගේ දේවල් වලින්. මොකද බොහෝ දුරට හැම තැනම ඔන්ලයින් පේමන්ට් එක තියෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේ තැනක වැඩ කරනවා නම් ওই පොඩි මතම් එක්ක වගේ වැඩ කරනවා නම් එතකොට ඔය ගොසරි තියෙනවානේ. ඒ වගේ දෙයක වැඩ කරනවා නම් ගෙදරකට ආරමේ බඩු මොන හරි ගේන්න කිව්වොත් එහෙම අනිවාර්යෙන් එක්කෝ වොම් වලින් පේ කරන්න කියන්න, නැත්නම් ඔන්ලයින් අර ට්‍රාන්ස්ෆර් කරගන්න කියන්න. එහෙම මොන හරි කතා කරගෙන රිසිට් එකක් එහෙම අරගෙන එන්න. දැන් ගොඩාක් කට්ටිය දන්නවා සාමාන්‍යයෙන් එනකොට රයිඩලා ඒ කැමරාව කරි මොකක්යි ෂූටයක් තියාගෙන ඉන්නේ. දැන් උන සිද්ධිය තමා ඉන්දියන් ඩිලිවරි බෝයි කෙනෙක් සෞදියේ ගෙදරකට බඩු වගේක් ඩිලිවරි කරන්න ගිහිලා තියෙනවා. ඉතින් ඒ සෞදියේ ගෙදර එක්කෙනා, මොකද කොල්ලා එළියේ ඉන්නේ, සෞදියේ ගෙදර එක්කෙනා සල්ලි ඉල්ලදී සල්ලි දීලා නැහැ. ඊට පස්සේ ඒ ගෑණි වීඩියෝ එකක් හදනවා. මෙහෙමයි මේ මිනිහා මට කරදර කරන්න ආවා නම්මනම් කියලා සෝෂල් මීඩියා එකේ අප්ලෝඩ් කරලා. හැබැයි ඒ කොල්ලත් දෙවෙලෙම වීඩියෝ එකක් ගන්නවා. මෙහෙමයි අලිබබා කියලා, මේ කියන්නේ සල්ලි දෙන්නේ නැහැ, හොරෙක් කියලා එහෙම කියනවා. බලාන යද්දින් ඇත්තට මේ කොල්ලා පොඩි ගොසරි එක්ක වැඩ කරන කොල්ලෙක් බඩු වගේක් ඩෙලිවරි කරගෙන ගෙදෙට්ට ඇවිල්ලා. ගෑණිගෙන් ගෙදරින් සල්ලි අහපුවාම සල්ලි දීලා නැහැ. ඒකයි විස්තරේ. දෙන්න පොඩ්ඩක් ගහගෙනත් ඒක කියන්නේ මොප් එකෙන් ගෑණි ගහලා ඒකෙන් ආයෙ අනිත් පැත්තට මූත් ගහලා එම සීන් එකක් වෙලා තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් හැමෝම, මොකද අපි ඉන්නේ මෙහෙ පිට රටකට වැඩකට. ඒ නිසා අපිට පවුලක් තියෙනවා මේ ලංකාවේ. අපේ ජොබ් එක මොකද්ද, අපි කරන්න ඕනි මොකද්ද, කරන්න නැත්තේ මොකද්ද කියලා ඒ ටික හොඳට හිතට අරගෙන වැඩ කරගන්න. මොකද ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, මොකක් හරි දෙයක් තියෙනවා නම්, එහෙම මොන හරි අපේ රයිඩ්ලාට ඉන්න කට්ටියන්ට මොනවා හරි සල්ලි දුන්නේ නැති මොකක් කරන්න කෙලින්ම කෑ ගහන්න නම් මනම් මේව කරගන්න යන්න ඕනේ. දෙපාරක් තුන් පාරක් යවුවා ඉල්ලුවා දුන්නේ නැන්නේ. ඊට වඩා හොඳයි එතනින් ෂේප් එකේ මාරු වෙලා ගිහිල්ලා කෙලින්ම කතා කරලා එතනින්ම කතා කරා ෂොප් එකේ හරි කාට හරි මෙන්න මෙහෙම මෙයා සල්ලි දෙන්න බෑ කියනවා කියලා කතා කරලා කිව්වා. වැඩි ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. මොකද මුංගේ රට මුංගේ නීතිය ආරමේ අනම්මනම් හොඳ අපේ හොඳ වෙලාවට මේ කැමරාව කරි මොකක් හරි තිබ්බොත් එහෙම වීඩියෝ එකක් කරගන්න මොකක් හරි තිබ්බොත් එහෙම හරි. මොකද ඒ වෙලාවට ඕවා මතක් වෙන්නේ නැහනේ. ඒකයි. මොකද ඒක නිසා හැමෝම පරිස්සමෙන් වැඩ කරන්න, පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. අනික මේ දවස්වල පට්ට රස්නේ බයික් වල යන අය නම් බොහොම අමාරුයි. අනික අපේ ලංකාවෙන් ගොඩාක් අය වෙනවා අප්පා මේ අඩු පඩි වලට බයික් වලට නම් මම රයිඩ්ලා එවන්නේ මොනවා කරලාද කියන්නේ මෙහෙමයි අරකයි මේකයි ඕටි යනම් මනම් මේක තියෙනවා අරක තියෙනවා කියලා. පැය 12ක් විතර වැඩ කරන්න ඕනි කොල්ලෝ අපේ. හරිද? පැය 12ක් විතර වැඩ කරන්න ඕනි. බයිසමන්සියයි දෙන්නේ. බලපම තර්ඩ් පාර්ටි කම්පැනි වලට දාන්නේ. ඒ වගේ ආයි තලබත් එකට හරි කිටායකට හරි මේගොල්ලන් සප්ලයි කරනවා. එහෙම තමයි වැඩේ තියෙන්නේ. වැඩක් නැහැ. ඉතින් කතා කරලා ඒක නම් ගොඩාක් කොල්ලෝ ඉතින් එහෙම අමාරු වැටිච්ච කොල්ලොත් ඉන්නවා. පව් ඉතින් දුක හිතෙනවා. ඉතින් මේ 50යි 45යි යවුව ඇවිල්ලා ෆෝන් AC ඇතුලේ තියෙනවා. වතුර බෑග් අයිස් බෑග් වල ෆෝන් උඩ තියාගෙන ඉන්නේ. එහෙමයි ඉතින්. ඒ නිසා හැමෝම පරිස්සමෙන් කරන්න ටික. එහෙනම් ජය වේවා.